මම ඔබට පෙන්වන්න ඕනේ පිටුද මේ ශාසනයට ආදරය කරන මිනිසුන්ගේ ස්වභාවය කියන්නේ. අපේ ගෙදර පිටුනේ එක අප්පච්චි කෙනෙක් හිටියන අම්මලා ඉන්නව ගොඩක්. අනික ඔක්කොම අම්මලා වගේ තමයි. මොකද සාමාන්‍යයෙන් ගෙදර තාත්තා හම්බ කරනවා. ගෙදර අම්මා කරන්නේ හම්බ කරන දේ ඉතුරු කරනවා. ඒකනේ සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය හැටි. මේ ආරාමේ පිරීලා තියෙන පින් අන්න ඒ වගේ අම්මලගේ. ශාසනයට තියෙන පුදුමාකාර ආදරයක්. ශාසනය වෙනුවෙන් අප කැපලා කටයුතු කරන ඔබ සියලු දෙනා ගැන තියෙන පින් මහ පුදුමාකාර කැක්කුමක්. ඒක සමහරට අපි වචනෙන් කිව්වට ඔබට හිතෙන්නේ නැතුව ඇති මෙච්චරම ඒ පිරිස අපි ගැන හිතනව නේද කියලා. අපේ මේ හැම දහඩිය බිඳුවකටම හැම ශ්‍රම කඳුලකටම මේ ආරාම වාසී පිරිස මේ තරම්ම මේ ස්වාමීන් වහන්සේලා අනගාരികා මහත්ම මහත්මියලා අපේ මේ දරුවෝ මේ තරම්ම හිතනවද කියලා පින්න සමහරට අපිට හිතා ගන්නවත් බැරුව ඇති. නමුත් එයා එහෙම හිතනවා පින්විත. මොකද එයාගේ ගුරුවරුන් එහෙම තමයි හිතන්නේ. ඒ ගුරුවරු ඇසුර නිතර ලැබෙන නිසා ඒ හැමෝම පින්විතනේ ඔබ ගැන ශාසනය ගැන ලොකු හැඟීමකින් කටයුතු කරනවා. ඒ නිසා අපි ආර පරිමස්ම කියන එක මේ දරුවන්ගේ අපි හැමෝගෙම ඇඟට හොඳට කාවැදිලා තියෙන දෙයක් අද. ඔබට මේ පේන්න තියෙන පින් අන්න ඒ වගේ දේවල්. මං කීපයක් අරන් ඔබට පෙන්නන්න උදාහරණත් එක්ක. මේ දෙන පින්දනේ ඔබට හිතා ගන්න බැරුව මේ මොකද්ද කියලා. ඔය CCTV කැමරාස් ගන්නකොට මෙන්න මෙහෙම පෙට්ටියක් එනවා. අපි මේක සර්කිට් බොක්ස් එක. මේක ඇතුලේ තමයි ඔක්කොම වයර් ටික යවලා වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන තමයි මේ කැල්ල හදලා තියෙන්නේ. ඒතර හදිසිය හරි පින්දුනේ මේ කැමරා එක වැඩ කරන්නේ නැතුව ගියොත් අපිට ඒක රිපෙයාර් කරලා පාවිච්චි කරන්නත් බැරි නම්. ඒතර අපිට සිද්ධ වෙනවා මේ කැමරාව අයින් කරන්න. ඒතර අලුත් කැමරා එකක් ගන්නකොට ආපහු මේ පෙට්ටියක් හම්බ වෙනවා. ඒකෙන් ඒතර මේ පෙට්ටිය අයින් වෙනවා. ආන්නේ අයින් වෙන පෙට්ටි මේ දරුවෝ පින්දුනේ මේ කවුරුත් කියලා නෙමෙයි. ඒ දරුවෝ ඒවයි ඔය වයරින් කරද්දී කපලා අයින් කරන නැත්නම් මේ පෙට්ටිය අයින් කරනදී වයර් ටිකකුත් අයින් වෙනවනේ. මොකද අලුතෙන් වයර් කරන්න එපා අලුත් කැමරාව දාද්දී. අන්න ඒ වයර් කැල් ටිකයි පාවිච්චි කරලා පින්න මේ හදාගෙන තියෙන්නේ. එනවා. තමන්ගේ සබන් කැටේ කෙස්ටල් බාන පාවිච්චි කරන රේසර් එකයි දාගන්න සෝප් බොක්ස් එකක්. ඒතර ආය අලුතෙන් එකක් ගන්න ඕනේ නැහැ. તો සබන් පෙට්ටි කියලා ඉල්ලන්නේ නැහැ පුතාලා. තියෙන දෙයින් නිර්මාණශීලීව පිරිමහා ගන්නවා. නැත්නම් මේක යනවා ලෑන්ඩ්ෆිල් එකකට. නැත්නම් මේ කැල් ටික කිසි ප්‍රයෝජනයක් නැතුව විසික් කරන්න වෙනවා. නැත්නම් මෙන්න මේක ඉල්ලලා මෙතනින් හිලකුත් විදාගෙන වතුර ටික බේරෙන්න මම දැන් ඒක වයරින් කරද්දි තිබ්බ වෙන්නේ නැති. නමුත් ඒ ටික සූදානම් කරගෙන මේක තමන්ගේ ඇඳ ගාවින් ඔන්න ඔහම එල්ලලා තිබ්බහම වතුර ටික ඔක්කොම බේරිලා සබන් කැටේත් වේලිලා ඊළඟ දවසට පාවිච්චි ගන්න පුළුවන් විදිහට හැදිලා යනවා. කීයද වියදම් උනේ? 7-5ක්වත් නැහැ. මොකද වියදම් කරන්න වුණොත් වියදම් වෙන්නේ ඔබේ සාක්කුවෙන් බව ඒ දරුවෝ දන්නවා. ඔය දරුවෝ දන්නවා මං හම්බ කරන්නේ නැති බව. ගුරු ස්වාමීන් වහන්සේ හම්බ කරන්නේ නැති බව දන්නවා. දේන අයගොල්ලෝ දන්නවා අපි මේ හැම එකක්ම එන්නේ ඔබෙන් කියලා. මම ඔබට පෙන්වන්න පින්නේ දරුවෝ ඔබට තියෙන ආදරේ. ඔබ හිතන්න එපා දරුවෝ සාසනෙට දුන්නාට පස්සේ දරුවන්ට ඔබ ගැන ආදරේ නැති වුණා කියලා. නෑ පින්නේ ආපු දවසේ ඉඳන් ඔබට ඇත්තටම ආදරේ කරන්න ඉගෙන ගන්න ඔය දරුවෝ. මේ දරුවෝ දැනන් හිටියේ නෑ ඔබට ආදරේ කරන්න හැටි. අම්මටයි තාත්තටයි ආදරේ කරන්න අපි උගන්වනවා පින්වතුනි දරුවන්ට. ඒ දරුවෝ දැනන් හිටියේ නෑ අම්මටයි තාත්තටයි ආදරේ කරන්න හැටි. ඒ දරුවෝ දැනන් හිටියේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙන දේවල් වලට ආදරය කරන්න. තාත්තා අරන් දෙන බයිසිකලයට ආදරය කරන්න දැනන් හිටියේ. අම්මා හදලා දෙන කේක් එකට ආදරය කරන්න දැනන් හිටියේ.
කඩේ ගියට පස්සේ තාත්තා අරන් දෙන චොකලට් එකට ආදරය කරන දණන් හිටියේ පින්වතුනි. මිසක් අම්මට තාත්තට ආදරය කරන දණන් හිටියේ නෑ මේ දරුවෝ. හැමෝම නෙමෙයි බහුතරේ. ඒ නිසා අපි පින්වතුනි දරුවන්ට දෙමාපියෝ කියලා කියන්නේ කවුද කියලා උගන්වනවා. ඒක බොහොම රසවත් පාඩමක් පින්වතුනි. බොහොම රසවත් පාඩමක්. මේ තිනින් පින්වතුනි මේ පාඩම් ඉගෙන ගන්න දරුවන්ගේ වැඩ කිඩ නේ ඉතුරු කරනවා දැන්. අපිට බරක් නොවෙන්න. කවදාකවත් හම්බ නොකරපු දරුවෙක් ඉතුරු කරනවා කියලා කියන්නේ පින්වතුනි ඔබ හිතලා බලන්න මේ මානසිකත්වය කොහොම වැඩුණු එකක්ද කියලා. සාමාන්‍යයෙන් පින්වතුනි අපි ඉතුරු කරන්න පටන් ගත්තේ හම්බ කරන එකේ දුක දැනෙච්ච පස්සේ. ඔබ බලන්නේ නැද්ද කියලා ඔබේ ජීවිතේ එහෙම නෙමෙයි දුන්නේ කියලා. මට මතකයි අපේ දෙමාපිය අපිට කියනවා. පුතාලා හම්බ කරන්න ඉගෙන පටන් ගන්නවා ඒතකොට තේරෙයි. නාස්තිකාර ජීවිතයක් කියන එක කොයිතරම් අපහසුයිද කියලා ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඇත්තම ඉතුරු කරන්න ඉගෙන ගත්තේ හම්බ කරන්න පටන් ගත්තට පස්සේ. පොඩි කාලේ දෙමාපියෝ දාපු දෘෂ්ටි තිබ්බා. නමුත් ඇත්තට මේක දැනෙන්න පටන් ගත්තේ හම්බ කරන්න පටන් ගත්තට පස්සේ. නමුත් මේ දරුවෝ හම්බ කළා නැහැ දවසක්වත්. හැබැයි දරුවෝ ඉතුරු කරනවා. ඔබට බරක් නොවේ. එනිසා අව탁සේරු කරන්න එපා පින්දුන ඇඟෙන් පොඩි වුණාට හිතෙන් පොඩි කියලා. මේව නම් පින්දුන ඕන තරම් තියෙනවා අපයාලා. මේ දින ඉස්කෝලේ පාවිච්චි කළා අවුරුද්දක් ලිව්වා පොත ඉතුරුණා පාවිච්චි කරපු කඩදාසි ටික ඉවත් කරා ඒ පොත ආපහු බාර දෙනවා පින්වතුනි ඒ සිව්පසේ බාර දෙන ස්වාමින් වහන්සේට ආපහු සරයක් පොතක් වුණා ඒකෙන් ලියන්න අන්තිම කඩදාසිය දක්වා පින්වතුනි මේ පොත් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් දරුවෝ පින්වතුනි පුරුදු වෙලා තියෙන එකට නෙමෙයි මේ අවුරුද්දේ පාවිච්චි කරපු පොත් ලියලා ඉතුරුනොත් පොත විසික් කරා අලුත් එකක් ගත්තා නමුත් ආරාමයේ ගබඩාවට ගිහිල්ලා බැලුවොත් පින්වතුනි ඒ ගබඩාව පුරවලා ඇති ඔබ පූජා කරපු පොත්පත් වලින්. එක්සර්සයිස් පොත් එක එක පිටු ගණන් වලින් ඔබ පූජා කරපු ඇති පින්වතුනි ගබඩාවේ. මම කියන්නේ නැතිකමට ඉතුරු කරනව නෙමෙයි මේ. හැංගීමෙන් මේක කරන්නේ. ආර පිරිමැස් මේ වටිනාකම දන්න නිසා සහ ඔබට බරක් නොවෙන්න පින්වතුනි. ඒ වගේම ඔබට පේනවා තියා පැත්තේ බකට් දෙකක් තියෙනවානේ. මට කවුරු උදව් කරන්නේ? සුබත්. අනේක බකට් එකක් ගන්න පුතේ. ඔක හරවන්න ගනිත් පැත්ත. පුතාලට හිතිලා ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගෙන කැමරාවකට පේනවද? ඔය තියෙන පින්වතුනි කැඩිච්ච බකට් එකක්. ඕක විසික් කරන්න තිබ්බා. ගෙදර හිටියනම් කැඩෙන ප්‍රමාණයට විසික් කරලා අලුත් එකක් ගත්තා. නැත්නම් අපේ දරුවෝ එහෙම නැහැ. අපේ දරුවන්ට අපි උගන්වනවා පින්වතුනි. දේවල් අර පිරිමැස්මින් පාවිච්චි කරන්න. ඒ නිසා දරුවෝ කරන්නේ ඔය කන්ස්ට්‍රක්ෂන් වැඩවලට අහක දාන කම්බි කෑලි ඒවා හිඳගෙන ගිහිල්ලා ඒවා රිපෙයාර් කරලා තව කාලයක් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ඒවා පාවිච්චි කරනවා. මේකට තව උදාහරණයක්. ආයකටු ඔබ දන්නනේ මේකේ කතන්දරය මොකක්ද කියලා? දවසක් මේක පින්වතුනි මේවත් එක්ක පූජා වෙලා තිබ්බා අනගාരിකාරාමේ ගබඩාවට. මෙන්න මේ පූජාවක් ආවා. විස්තරයකුත් එක්ක මම කියවන විස්තරය ඔබට මෙන්න මේකට තමයි කියන්නේ දැන අවබෝධයෙන් පින් කරනවා කියලා.
කරන්නංක වාලේ කරනවා නෙමෙයි. ධන අවබෝධයෙන් පින් කරනවා කියන එක වටිනකම ඔන්න ඔබ හොඳට අහලා තේරුම් ගන්න. බලන්න. පෙග් එකක් ගහන්නේ චීවරයක් රැඳවීමට. හරිනේ? චීවරයක් හොදලා ඒක වැලක දාලා රඳවන්න තමයි පෙග් එක ගහන්නේ. මේ පෙග්ස්. ඒ වගේ මේ ශාසනයට පැමිණෙන සියලු දෙනාටම මේ ශාසනයේ රැඳිලා සිටීමට හැකි වේවයි ප්‍රාර්ථනා කරනවා. හරියට අර වැලේ දාන රෙද්ද චීවරේ හෝ වේවා අනගාരികා මහත්මියගේ ඒ අඳින ඇඳුම හෝ වේවා වැලක දාලා රඳවන්න පිටින් පෙග් එක පාවිච්චි කරන්නේ. ඒතර මේ පින් කටයුත්තට මේ නිමිත්ත මම කියන්නේ. මේක ලියලා තියෙනවා. මේ පෙග් එකක් යම් ආකාරයකින්ද සුළඟ ගහගෙන යන්නේ නැතුව ඒ උතුම් චීවරයකට පින්තුනේ රැඳිලා ඉන්න හැකියාව ලබා දෙන්නේ ඒ ආකාරයෙන් මොකද කරන්න කියන්නේ? ශාසනයට පැමිණෙන සියලු දෙනාට. ඒතර සියලු දෙනා කියම ඔබයිති නැද්ද? අපි විතරද? නෑ මේ ඔබ ගැන මේ කියන්නේ අපි හැමෝම ගැන මේ කියන්නේ. ශාසනයට පැමිණෙන සියලු දෙනාට මේ ශාසනයේ රැඳිලා සිටීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා කියලා. ඊළඟට කියනවා ශාසනයෙන් කැඩිලා විසික් වෙලා යන්න තිබුණු මේ පෙග් එක වගේ ශාසනයෙන් විසික් වෙලා යන්න හදන හිත්වලට මේ ශාසනයේ රැඳිලා ඉන්න හේතු වට පරිසරයේ සැකසේවා. දබර තාම ප්‍රශ්නාර්ථයක් ඇති ඇයි එහෙම ලියලා තියෙන්නේ කියලා මේක. ඒකට හේතුව මේකයි. මේක බාර දුන්න දුව දවසක් එතුමියටම හිතිලා අනගාരികാරාමේ වටේ ගිහිල්ලා අනගාരികാරාමේම පීරලා හොයාගෙන එනවලු පින්වතුනේ ඔය රෙදි වැල් වල දාපු සමහර හුලඟක් ආවම ගහගෙන ගියපු සමහරට හදිසියට වැස්සක් එන වෙලාවක ඒ අඳුමක් ගන්නකොට ගැලිවිලා බිමට වැටිච්ච මෙන්න මේ පෙග්ස් තැන් තැන් වල වැටිලා තිබ්බේවා සමහර ඒවා කැලි කැලි ගැලවිලා ගිහිල්ලා සමහර ඒවා මඩ තැවිරිලා සමහර ඒවා තැන් තැන් වල විසික් වෙලා ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි මට්ටමක් කියලා අතහැරලා දැමුණු. අන්න ඒවා පින්තුනේ එකතු කරගෙන ඇවිල්ලා ඒවා හොදලා පිරිසුදු කරලා ආපෞසරයක් ඒ ගැලවිලා ගිහපු ඒවා එකට හයි කරලා ඒවා ඔක්කොම එකතු කරලා පින්තුනේ බලන්න කලර් කෝඩ් කරලා මේකට ගහලා තියෙන්නේ මේ දරුවට හිතිච්ච ඒවා පින්තුනේ මේ තනින් තනින් ගහලා නෙමෙයි ඔබට හිතන මේ තනින් තනින් ගහලා කියලා මේක ඒකට කියන්නේ සකසා දන් දෙනවා කියලා. මේ පිළිවෙලට ගහලා තියෙනවා. මේ නිල් පාර ටික, දම් පාර ටික එහෙම ගහලා තියෙන්නේ මේ. ඒ දරුවට හිතිලා ඒ. අන්න එහෙම ලෑස්ති කළා. ඒ වගේ මේ විතරක් නෙමෙයි. මේ තැන පිටින් තනින් තන වැටලා තිබ්බ ආයකටු. ඒ මහත්මිලා ඇඳුම් පොරවද්දී කටු පාවිච්චි කරනවා ඇතිනේ. ඒතර ඒවා සමහරට වැටලා අහක් වැටිච්ච ඒවා ඒවා එකතු කරගෙන ආවිල්ලා ඒවා හොදලා පිරිසුදු කරලා පිහදාලා ආපස්සට ඒවා ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා බාලා දීලා ගබඩාවට. ඒ දුවට හිතිච්ච අදහසක් විදියට. කළේ දරුව අදිෂ්ඨානයක් ගන්නවා. ඒ දොර කරන පිනේ අනුභවයෙන්. මොකද මේ පෙග් එකක් කියලා කියන්නේ ආය කට්ටක් කියලා කියන්නේ ගහගෙන යන්න තියෙන එකක්. හුලඟක් ඇවිල්ලා ගහගෙන යන්න තියෙන එකක්. රැඳිලා තියෙන පරිස්සම් වෙන්න පාවිච්චි කරන දෙයක් නේ පිටුතුනේ. එහෙනම් ආන් එසේම ශාසනයෙන් කාගේරි හිතක් ගහලා යන්න. ශාසනයෙන් අයින් වෙලා යන්න. ශාසනය ගැන කලකිරීමක් ඇති වෙලා ශාසනය කරගන්න බැහැ කියලා හිතිලා මොකක් හරි හේතු කරගෙන ශාසනයෙන් යන්න ඕනේ කියලා හිතුනොත් එහෙම යම් දවසක එහෙම කෙනෙක්ට රැකවරණයක් ලැබේවා කියලා තමයි පිටින් මේ අදිෂ්ඨානය අරගෙන මේ පින කරලා තියෙන්නේ. අවර පේනවද පිටුනේ මොනතරම් උතුම් හිත්ද කියලා ඒවා. මේ හම්බ කරනව නෙමෙයිද ශාසනයට? ඒ දුව තාම 18 එකේ ඉන්නේ. තාම වයස 18ක් කරත් නැහැ පින්. නමුත් දැනුත් හම්බ කරන්න පටන් ගන්න තියෙන ශාසනයට. ඔබේ දරුවෝ 18 වෙනකන් බලන් ඉන්නවා පින්තුනේ හම්බ කරන්න වාහනයක් ගන්න, බයිසිකලයක් ගන්න. ගෑන් ළමයට දෙන්න තෑග්ගක් ගන්න. හෝටලෙක ගිහලා කන්න, යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න. නමුත් මේ දරුවෝ ඒක හම්බ කරන්නේ ඒකට නෙමෙයි. ශාසන ඉතුරුවක් කරන්න. මේ ඔබ දකින්න ඕනේ පින්තුනේ.
අප දැක ගන්න පින්තුනේ මේ ශාසනයට පූජා කරපු ඔබ අපිව පූජා කරා මේ ශාසනයට. මේ දරුවන්ව පූජා කරා මේ ශාසනයට. ඒ දරුවන්ට මහා පුදුම හැඟීමක් තියෙන පින්තුනේ හැම එකක් ගැන. එදා මේ ශාසනයට මේ වේදිකාවට ඇවිල්ලා බාර දුන්න දෙමාපියෝ ගැනත් ඒ වගේම එදා පටන් මේ දරුවන්ව පෝෂණය කරන ඔබ සියලු දෙනා ගැන මා පුදුමාකාර හැඟීමක් තියෙන පින්තුනේ. මොකද අපේ බුදුහාඳුර අපිට කියලා දුන්නේ අන්න එහෙම. වරක පින්තුනේ භික්ෂුන් වහන්සේ නමක් Tamanට තියෙන චීවර වැලක දාලා ඒ වැස්සට තෙමෙනවා, ආවුවට වේලෙනවා. ඔන්න ඔහම තියනවා දැකලා භාග්‍යතුන් වහන්සේ දවසක් ඇවිල්ලා අහනවලු උන්වහන්සේගෙන්. මහාන ඔබ හිතන්නේ දස අකුසලේ කරාම විතරද පව් සිද්ධ වෙන්නේ කියලා. ඔහොම නාස්ති කරන්න එපා කියලා. මේ ශාසනයේ තියෙන දේවල්. අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා පින එදා භාග්‍යතුන් වහන්සේ අපි හැමෝටම අවවාදයක් දුන්නා. ඒක කන් දෙකකට වෙන්නේ නැති ඒක ඇහුණ ඇත්තේ. නමුත් අපි හැමෝගෙම හිතට ඒක වැදුනා. අන්නේ අවවාද පින හිස්මුදෙන් දරාගෙන අපි එදා ඉඳන් පැවතගෙන යන මේ සාසනික ක්‍රමවේදය හරහා කොච්චර තිබුණත් කොච්චර නොතිබුණත් තියෙන දේ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන වැඩ පිළිලක් තමයි මේ තියෙන්නේ. නමුත් ඉන්නේ බලන්න අපි කවදාකවත් කැතට ඉන්නේ නැහැ. අපිලිවෙලට ඉන්නේ නැහැ. අපි වතුර ඉතුරු කරනවා, විදුලි ඉතුරු කරනවා, සබන් කැටේ ඉතුරු කරනවා, රේසර් එක ඉතුරු කරනවා, දත් බුරුසෝ ඉතුරු කරනවා, ඇඳ ඇතිරිල්ල ඉතුරු කරනවා, පෙග් එක ඉතුරු කරනවා අපි. නමුත් අපි කැතට ඉන්නේ නැහැ. අපිරිසිදුවට ඉන්නේ නැහැ. ගඳ ගගහ ඉන්නේ නැහැ නේ පින ඔබ අතරට එන්නේ නැහැ නේ එහෙම. ඒක තමයි ශාක්‍ය වංශයේ හැටි. අපි මේ සිව්පසේ පාවිච්චි කරනවා අපි ඉන්නේ යැපෙන්න එපමණයි. ලස්සන වෙන්න, හැඩ වැඩ වෙන්න, සුවඳ ගහන්න එහෙම ඕනේ. සුඛෝපභෝගී ජීවිතයක් ඕනේ නැහැ. මොකද අපි පින් කරන්නේ ඒවට නෙමෙයි නිසා. අපිට ඕන එකම සුඛෝපභෝගය තමයි පින්නේ මේ හිතට දැනෙන සුවය. ආන්නේ සුඛෝපභෝගය ලැබෙනවා නම් ආයෙ වෙන එකක් ඕනේ අපිට. එන අපි වහන්නේ අන්නේ ලක්ෂරි එක. මේ හිතට දැනෙන සුවය නැමැති ලක්ෂරි එක. අනෙක් හැම එකක්ම පින්නේ බොහොම සාමාන්‍ය මට්ටමේ ටත් වඩා අඩුවෙන් තිබ්බත් කමක් නැහැ. අපිට යැපෙන්න අවශ්‍ය කරන කොටස තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. මට ඔබට කියන්න ඕනේ නේ පින්තුනේ. මේ මට විතරක් දැනන අදහසක් නෙමෙයි කියලා. මේ බාන අපේ නෝබල් හාට් පුතාලා, අපේ 18- පුතාලා, අපේ 18- දුවලා. ඒ අයත් එහෙමයි නා. එහෙනම් ඉතින් අපේ ආරාමයේ හැමෝමත් එහෙමයි තමයි පින්තුනේ. ඒ නිසා අපි ඔබ පූජා කරන හැම සතේකටම උපරිම වටිනකමක් දෙන්න මේ හැම එක්කෙනෙක්ම වග කියනවා. ගුරු හාමුදුර අපිට නිරන්තරයෙන් දෙන අවවාදෙත් ඒකමයි පින්තුනේ. උනාස අපිට කියනවා අපිට ලැබෙන කාලට ලැබෙයි, අපිට නොලැබෙන කාලට නොලැබෙයි. උනාස කියනවා ඔබ සියලු දෙනා බුදුහාඳුරෝ කියපු දේවල් විතරක් කරන්න. බුදුහාඳුරෝ එපා කියපු දේවල් නොකරින්න. එතකොට බුදුහාඳුරට ලැබෙන්නේ නෙමෙයි දෙයක් තියෙනවා ඔබ හඳුරලා ලැබෙයි. ඒ ලැබෙන්න තියෙන මල් නම් මල් ලැබෙයි. ඒ ලැබෙන්න තියෙන ගල් නම් ගල් වදී. ඔබ හංස ඒක බලාපොරොත්තුෙන් ඉන්න කියලා. එනිසා පින්වතුනි අපි මේ විදිහට ජීවත් වෙනකොට ඔබට හිතෙන්නේ නැත්නම් අපිට බතක් පූජා කරන්න. එහෙනම් ඒක වෙන්නේ නැති ක්‍රමයක්. නමුත් ඔබට හිතෙනවා නම් පින්වතුනි අපේ මේ නිවන කරගෙන යන අවශ්‍ය කරන සිව්පසය ඔබටත් පිනක් කර ගැනීම පිණිස අපිට මේ ශාසනයට යම් දෙයක් කරන්න. එහෙනම් ඒක වෙන්නේ නැති පින්වතුනි ලැබෙන්න තියෙන දේ. පින්වතුනි මෙන්න මේ කියන ගුණාංග ඔබේ දරුවන්ගේ ජීවිතවලටත් දෙන්න. ඔබේ ගෙදර ඉන්න පුතාටත් පින්වතුනි අර පරිමස්ම කියන එක කියලා දෙමු. ඒ ඔබට ගෙදර නැති නිසා නෙමෙයි. සමහර පිටින් ඔබ වෙන්නේ නැති ගමේ මෙන්න ලොකුම ධනවතා. නමුත් ඔබේ දරුවට අර පරිමස්ම කියන එක කියලා දෙන්න. ඒකට හේතුව මෙන්න මේක පින්වතුනි. නාස්ති නොකර ජීවත් වෙන එක විතරක් නෙමෙයි මම මේ කියන්නේ. මොන හොඳ කාරණාවක් ඔබට කියන්නේ. නාස්ති නොකර ජීවත් වීම විතරක් නෙමෙයි පින්වතුනි එකෙන් වෙන යහපත. මිනිස්සෙක් අර පරිමස්මල ජීවත් වෙන්න උත්සාහ කරද්දී එයාගේ හිතේ නැගෙනවා පින්වතුනි චේතනාවක්. ආන්ගේ චේතනාව තමයි දෙමාපිය කියන ගුණයට මේ මට යමක් හරි හම්බ කරලා දෙනවා කියන ගුණයට අපහසුතාවයක් නොවෙන්න, බරක් නොවෙන්න, එතනට යහපතක් සැලසෙන්න මං කටයුතු කරනවා කියලා. ආන්නේ නැගෙන චේතනාව පින්වතුනි හරිම පුණ්‍යවන්ත හිතක්. ඒ පින යනවා කර්මජ රැහන්ට. ඒක යාට මතු යහපත පිණිස හේතු වෙනවා. එනනම් මේ මුදලක් ඉතුරු වෙන ගැන විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ දරුවට පිනක් සිද්ධ වෙනවා ඒ හරහා.
නාන පින්දුනේ අපි අර පිරිමැස්මන ජීවත් වෙනකොට අපි හිතනව නේද අපි දෙමව්පියෝ ගැන. ඒ මිනිස්සු පව් නේද කියලා. කොච්චර මහන්සිලාද හම්බ කරනව නැද්ද කියලා. මේ ඒ කියන්නේ දෙමව්පියගේ ගුණයක් නේද ඒ වෙලාවේ අපි දකින්නේ. මේ අපි වෙනුවෙන් මෙච්චර කැප වෙනවා මේ දෙමව්පියෝ. හම්බ කරන්නේ. අන්න ඒකට පින්දුනේ දකින්න දෙමව්පියගේ ගුණය තියෙන්නේ. ඒ ගුණය දකින්න හිතට පිනක් වෙනවද නැද්ද? අනිවාර්යෙන් පිනක් සිද්ධ වෙනවා. එහෙනම් ඒ පින ජනිත කරන්න පුළුවන් නේද දරුවට අර පිරිමැස්ම කියන පාඩම උගන්වලා. අන්න ඒක මම කියන්නේ මෙතන මේ හුදෙක්ම භෞතික ඉතිරියක් විතරක් නෙමෙයි මේ සිද්ධ වෙන්නේ. ඒ ළමන්ගේ ජීවිත ආලෝකමත් වෙනවා පින්දුනේ. ලොකු පුණ්‍ය ශක්තියක් රැස් වෙලා. ඒකයි මේ ශාක්‍ය වංශික ජීවිතේ මේ බුද්ධ වංශික ජීවිතේ හරහා පින් අපිට ලොකු පාඩම් ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. මම ඉතුරු කරන්න ඕන කියලා මට අදහස් මුලින්ම පහළුනේ පින්වතුනේ. යම් දවසක අපි ගිහි කාලේ හිතුණා නම් අපි යම් දවසක මෙහි ආරාමයක් පටන් ගන්න ඕනේ. මෙතන ආරාමයක් දාන්න මේකට භූමියක් මිලදී ගන්න ඕනේ කියලා. අන්න එදා තමයි පින්වතුනේ අර ජීවත් වෙච්ච සුඛෝපභෝගී ජීවිතය එකපාරට බිමට වැටුණා. ඊසර පින්දුන ඔහොම නෙමෙයි බොහොම රසවත් කෑම කාලා තැන් වල ගිහිල්ලා තැන් වල ඇවිදින්න ගිහිල්ලා බොහොම සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරේ. මොකද ඕන තරම් සල්ලි තිබ්බා. සහ සල්ලි එන්න තෝන තරම් පාරවල් තිබ්බා. ඒ නිසා කොච්චර හම්බ කරත් හිස්සුන්නේ නැහැ. ඒ පින් කළා නෙමෙයි පෙර පින් කළා. ඒක දාන් හිටියේ නෑ. ඒ නිසා විනු බොහොම අත දෙගහලා ජීවත් වුණා. මිනිස්සුන් පුළුවන් විදිහට උදව් කරා. නැත්නම් පුළුවන් තරම් උපරිමෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරා. හැබැයි යම් දවසක පින්දුන අපිට එදා හිටපු ඒ දේශකතුමා හර්ෂ මහත්තයලා ඒ පිරිස එකතු වෙලා පුණ්‍ය භාරයක් පිහිටුවලා අපි දැන් මේ ඉඩමක් මිලදී ගන්න ඕනේ යම් දවසක මේ ලෝකෙන් නිවන් දකින්න හේතු වාසනා තියෙන පිරිසට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මේ වැඩේ කරගන්න. අන්නේ අදහස යම් දවසක හිතේ පහළුනේ පින්තුනේ ඔබ කිව්වට විශ්වාස කරන්න පින්තුනේ කන බිස්කට් එකෙන් පවා හැම දෙයක්ම අඩු කරන්න පටන් ගත්තා. ඉස්සර පින්තුනේ තියෙන මිල වැඩිම දේ ගත්ත අපි කඩේ ගිහිල්ලා බලන් ඉන්නවා හවස 8 වෙනකම්. මොකද 8න් පස්සේ කඩේ වහන්න කලින් අර එක්ස්පයර් වෙන තියෙන දේවල් තියෙන. ඒ එක්ස්පයරි ඩේට් පැනනට පස්සේ ඊළඟ දවසේ විකුණන්න බෑනේ. අන්න ඒවා අඩු කරලා විකුණනවා ඊට පස්සේ. half price discount දාලා. අපි බලන් ඉන්නවා පින්දුනේ අන්නේ half price discount දාන account එක දිහා. මට අද වගේ මතකයි පින්දුනේ. අපි පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා ඒ discount එක දාලා එතන දානකන් දාපු ප්‍රමාදයට කියලා අපි ඊට පස්සේ ඒකෙන් තමයි මුලින් බඩු ගන්න. කිරි බෝතලේ ඉඳන් පාන් ගෙඩියේ ඉඳන් බිස්කට් පැකට් එකකින් ඉඳන් පින්දුනේ ගන්න ඉස්සෙල්ලා මේකෙන්. මොකටද ඒ කරේ? මොකද ෆුල් ප්‍රයිස් ගත්තොත් තව වියදම් කරන්න වෙනවනේ. ඒතර ඒකත් දාන්න බැරි වෙනවනේ මේ ආරාමයෙන් ගන්න වැඩ පිළිවෙලට. අන්න එහෙම පින්දුනේ ඉතුරු කරන්න පටන් ගත්තේ. ශාසනය දැක්කට පස්සේ. එදා මේ ආරාමයේ මේ ශාසනය අපේ හිතේම ඇවිල්ලා තිබ්බේ. ඔබයි අපි අඳුරන්නේ නැහැ එදා. ඔබ හිතන්නේ එදා පිං සිද්ධුන් නැතුවද කියලා ඒක කරද්දී. සුපර් මාකට් එකට ගිහිල්ලා බලන් ඉන්නවා පැත්ත කරලා අර සාගතයක් ඇවිල්ලා වගේ. ඉතින් ඉස්සර නම් මේ හිතන්නේ නිකන්ව කරන්නේ නැහැ වගේ දෙයක්. ඇයි? මාන්නේ. මිනිස්සු මොනවා හිතයි? නේ? ඇයි මේ half price දාන්නේ discount දාන්නේ ගන්න බලන් ඉන්න. ඇයි මිනිස්සුන්ට සල්ලි නැතුවද? මිනිස්සුන් හිතනවනේ මේ එක අපි කැමති නැහැ කවුරුත් අපි කියන්නේ එහෙම හිතනවාට. මානකාරකම. නමුත් යම් දවසකට පිටින් මේ දහමක් අහලා මේ මෙතන මේ ආරාමයක් අපි පිහිටවන්න ඕනේ. ඒකට අපි මොකක් කරේ භූමියක් මිලදී ගන්න ඕනේ. ඔන්න ඔය කියන අදහස පහළ වෙච්ච දවස් ඉඳන් පිටින් ඒ ඔක්කොම බල්ලට දාලා ඊළඟට අපි කරේ හැකි උපරිමයෙන් පිටින් සතේ ඉතුරු කරා. මේ අපි හැමෝම කරපු දේවල් පිටින් ඒක අවසර. අන්තිමට පිටින් මට මතකයි දේශකතුමා බතුයි පරිප්පුයි කියන එක එතුමාගේ ආහාර වේල බවට පත් කරගත්තා. ඊට කලින් හොඳට කාලා බිල ඉරු මිනිස්සෙක්. අපේ ඇඟවල පින්න කෙට්ටු වෙන පටන් ගත්තා බලන් ඉද්දි. මොකද අපිට ඒ දවස්වල ඕනකමක් තිබ්බා පින්න මේ 3 වේලක් හොඳට කා 3 නෙමෙයි 4-5 වේල කාපු මිනිස්සු අපි අලිපැටව වගේ හිටියේ. අපිට ඕන වුණා පින්න මේ සාසනික ක්‍රමවේදය තුළ මේ ආහාර පාලනය කරගෙන අර මත්තඤ්ඤුතාච භත්තස්මින් කියන එක පුහුණුවට ගන්න. ඒකට වඩා මොටිවේෂන් එකක් තිබ්බ හැබැයි ඊට යටින්. අරක තෝමනාවක් තිබ්බා.
මේ ශාසනික වශයෙන් පැවිදි කරාට පස්සේ දවල් 12න් පස්සේ දානයක් වළඳන්න බෑනේ. ඒ නිසා කොහොම හරි මේක මේ දවල් 12 වෙන්න කලින් හෙවත් දවල් වෙන්න හවස් වෙන්න කලින් ඉතින් අන්තිම කෑම වේල අරගෙන ඉවරයක් කරගන්න ඕමනාවක් තිබ්බා. ඕකට මතක නම් ඉස්සර දේශකතුමාගේ ගිහි කල දේශනා තියෙනවා පුළුවන් ද බලන්න කියලා තනි වේලෙන් ජීවත් වෙන්න. අපි ඒව කරා ඒ දවස්වල. නමුත් ඊට වඩා මොටිවේෂන් එකක් තිබ්බ වෙන කාරණාවක්. කන වේල් ගන්න අඩු කරොත් අපිට සල්ලි ඉතුරු වෙනවා. ඒ සල්ලි ඉතුරු කරගත්තොත් මොකක් කරන්න පුළුවන්ද? ඒක දාන්න පුළුවන් මේ ආරාමේ ගන්න. ඒක අරකටට වඩා ලොකු මොටිවේෂන් එකක්. ඒ නිසා අපි දැන් ඇත්තටම අපි කන ප්‍රමාණය අඩු කරා අද අපිට මෙහෙ වැටලා ඉන්න මේ ආරාමේ හදන්න. මා එදා එකතු වෙලා හිටපු හැමෝම මේක කරා පින්වතුනි. දවසක් ආවා පින්වතුනි බත් වලින් නෙමෙයි අපි සතුටු වෙන්න කියලා තේරුම් ගිය. කුසල වැටෙන ආහාරයට වඩා හිතට වැටෙන දහම රසවත් වෙච්ච අපි පුරෝපු දවසක් ආවා. ඉතින් එදායින් පස්සේ පිටින් ඕක කරන එක මහ ලොකු වැඩක් උන්නේ. ඔබ හිතන්නේ ඒ වයින් පින් සිද්ධ දුන්නේ නැතුව ඇද්ද? ඔබ හිතන්නේ පිටින් ඒ වයින් පාරමිතා පිරුන්නේ නැතුව ඇද්ද? මේ ගමන එන්න අපිට ඉස්සරහට. ඒ හැම එකක්ම පිටින් උදව් වුණා. එහෙනම් හිතලා බලන්න පින්තුනි, එහෙම අපි ඉතුරු කරපු කාලේ අපිට පින් සිද්ධ වුණා නම් මේ ශාසනය පුරන්න. මේ දරුවන්ට මේ වයින් පින් සිද්ධ වෙන්නේ නැද්ද? අද ඕන තරම් තියෙනවා. මොකද බොහොම වෙලාවක ශාසනයට දුන්න දරුවගේ යහපත පිණිස අවශ්‍ය කරන සිව්පස්සේ ලබා දෙන ඔබ සෑදී පැදින්න ඒක අපි දන්නවා. නමුත් මේක කරන චේතනාව තියෙන මේක පිටිපස්සේ ශාසනයට ඉතුරුවක් කරන්න ඕන කියලා. මේ හැම ඉතුරුන හැම එකකින්ම පින්තුනේ තව මිනිස්සෙක් ඉහිටුරින් වහලක් හදා ගන්න අපිට උදව් වෙනවා. යමක් ඉතුරු වෙනවනේ. කාට හරි ඇවිල්ලා ඇද වැටෙන ඇඳක් අසනීප වුණාම ගන්න පැරසිටමෝල් පෙත්තා. වාඩිලා බණ ටික අහගන්න ආසනයක්. මේ ආරාමේ ගොඩාක් දේවල් එහෙම අපි කරගන්නේ පින්තුනේ. ඔබ දන්නවත් ඇති නොදන්නවත් ඇති. මේ ආරාමේ ගොඩාක් දේවල් තියෙනවා පිටින් ඔබේ ඇස්පනා පිට ඔබ ඉදිරියේ දිගහැරෙන නමුත් ඔබ දන්නේ නැති විස්තරයක් තියෙනවා. ඒ තමයි ගොඩක් වෙලාවට පිටින් ඔබ අපිට සිව්පස්සේ පිණිස පූජා කරන දේ. ඒක අපි නිරන්තරයෙන් ඔබට කියන්නේ මේ ශාසනික වශයෙන් ඕනම දෙයකට පාවිච්චි කරන විදිහට හිතලා පූජා කරගන්න. ඒතර අපිට නිදහස දෙනවා ඒක කරන්න. ඒක අපිට කියන්නේ ඔබ දානෙට කියලා පූජා කරන්නේ නැතුව, පොත්පත් වලටම කියලා පූජා කරන්නේ නැතුව, විදුලි බිලටම විතරක් කියලා පූජා කරන්නේ නැතුව, හැකිනම් ශාසනික වශයෙන් ඕනම දෙයකට පාවිච්චි කරන්න කියලා පූජා කරන්න කියලා අපි ඔබට ඉල්ලීමක් කරන්නේ, මතක් කරන්නේ අපිට තව නිදහස තියෙනවා. ඔබ සමහරට කොට්ටයක් මෙට්ටයක් ගන්න පූජා කරන මුදලෙන් ඊට වඩා අඩු පහසුකමක් තියෙන කොට්ටයක් මෙට්ටයක් අරගෙන එයින් ඉතුරු වෙන කොටස අපි පාවිච්චි කරනවා පිටින් ඔබට පුටු 10ක් කරන් දෙන්නේ. ඒ පුටු 10 විල වාඩි වෙලා තව පිරිසක් බණහන. ඒව පිටින් ඕන තරම් උදාහරණ තියෙනවා අපේ ආරාමේ. අනන්තයි අප්‍රමාණයි. සමහර පිටින් ශාලා පිටින් හැදිලා තියෙනවා. ඔබ දන්නේවත් නැහැ. ඒවා හැදුනේ කවුරුත් ඒවා බාරගෙන නෙමෙයි. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ මම ඒ ශාලාව හදලා දෙන්නම් කියලා. ඒ ස්වාමීන් වහන්සේලාට දානෙට පූජා කරපු දේවල්. හැබැයි පූජා කරද්දී අපි ඉල්ලනවා මහත්යෝ කමක් නැද්ද සාසනික වශයෙන් ඕනම දෙයක්. අනේ සාදු සාදු අපේ ආනන ඊට වඩා දෙයක් මටත් ඕනේ නැහැ. ඒ අපි හැමෝගෙම කැමැත්ත පින්තු. ශාලාපව හැදිලා තියෙනවා පින් මේ වගේ. මේ ආරාම භූමියේ එහෙම ඉතුරු කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙච්ච. ඉතින් එක්කෙනෙක් 5 star hotel එකකින් කනවට වඩා 100 දෙනෙක් බඩගින්න නිවා ගන්න කොච්චර වටිනවද? මොකද 5 star hotel එකකින් කෑවත් හෙට උදේට මොකද වෙන්නේ? සිය දෙනෙක් අද කුසගින්න නිවා ගත්තාම ඒ 100 දෙනාට හෙට උදේට මොකද වෙන්නේ? දෙකම එකයි නේද? ඉතින් එකකට වැඩිපුර වියදම් වුණා. දැන් අපිට හිතෙන්නේ පින්දුනේ එහෙම වියදම් කරන එකට වඩා මෙහෙම දෙයක් කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉස්කෝලේ දරුවන්ට මේ පාඩම් ඒ වැඩ ඉගෙන ගන්න පොතපතක් අපිට මෙලදී අරගන්න පුළුවන් නම් ඒ දරුවන්ට මොන හරි දෙයක් ඉගෙන ගන්න ස්ක්‍රීන් ටීවී එකක් දාලා දෙන්න පුළුවන් නම් ඒ මොන හරි වැඩ කටයුත්තක් උදෙසා මොකක් හරි පරිගණකයක් හරි වේවා නැත්නම් පොතක් පෑනක් හරි වේවා අපි මේ වගේ දෙයකට ඒක යොදවන්න පුළුවන් නම් කොච්චර යහපතක් වෙනවද මතු අනාගතයේදී. ඒ වගේම බොහොම රසවත් කතන්දර තියෙනවා ආරාමේ පුරාවටම. ඔබ ආරාමයට සමීප වෙන ඔබ වගේන
ඔබට අහන්න ලැබෙයි ඔබට.